ස්ලම් කේතු පරීක්ෂාව කොන්ක්‍රීට් මිශ්‍රණයක නිවැරදි මිශ්‍රණ අනුපාතය සොයාගන්න පුළුවන් ඉතාමත් ඵලදායී හා නිර්දේශිත පරීක්ෂාවක්. අපි දැන් එම පරීක්ෂාව කරලා බලමු. කොන්ක්‍රීට් වල නිවැරදි මිශ්‍රණ අනුපාතයට අනුව වැඩ කිරීමේ හැකියාව දැන ගැනීමට හැමෝම භාවිතා කරන සරල හා ජනප්‍රිය පරීක්ෂණයක් තමයි ස්ලම් කේතු පරීක්ෂාව. සාදාගත් කොන්ක්‍රීට් මිශ්‍රණයෙන් වැඩ කිරීමට ප්‍රථම හෝ වැඩ කිරීමේ හැකියාව වෙනස් වුණ වෙලාවකදී මෙම පරීක්ෂාව සිදු කරනවා. මෙහිදී පාදමට යකඩ තැටියක් යොදා තහඩු වලින් සාදාගත් උඩින් විවරයක් ඇති කේතුවක් කොන්ක්‍රීට් තද කිරීමට වට ප්‍රමාණය මිලිමීටර් 16ක් වන සෙන්ටිමීටර් 60ක් දිග යකඩ කූරක් හා සමතල තට්ටුවක් අවශ්‍යයි. පරීක්ෂණය පටන් ගැනීමට පෙර කේතු ඇතුළත තෙතමනය හා පරණ කොන්ක්‍රීට් තට්ටු නැතිවන විදිහට හොඳින් පිරිසිදුව හා වියලියව තිබිය යුතුයි. තද සමතල තැටියක් උඩ මෙම අච්චුව හරියටම ලෙවල් කිරීම අවශ්‍යයි. ඉන්පසු කොටස් 3කින් මෙම කේතුවට කොන්ක්‍රීට් පුරවන්න. පුරවන හැම කොටසකම ඝනකම කේතුවේ උස වගේ 3න් එකක් විය යුතුයි. එකකට පසු එකක් විදිහට කේතුවට දාන හැම කොන්ක්‍රීට් කොටසක්ම කේතුවේ හැම තැනටම පැතිරෙන ආකාරයට යකඩ කූරෙන් 25 පාරක් එක විදිහටම තද කරගන්න ඕනේ. කේතුවේ ඉහළ තද කරගත්තාට පසු සිමින්ති හැන්දෙන් කේතුවේ උඩ ලෙවල් කරගන්න. ඊට පස්සේ අච්චුව හෙමින් උඩට එසවිය යුතුයි. එවිට කොන්ක්‍රීට් එක කඩා වැටෙනවා. මෙම උසේ වෙනසට අපි ස්ලම්ප් එකක් යයි කියනවා. දැන් අච්චුවේ ඉහළම කොටසේ හා කඩා වැටුණු කොන්ක්‍රීට් එකේ ඉහළම කොටස අතර පරතරයේ වෙනස කෝදුවක් අරගෙන මනින්න. කොන්ක්‍රීට් එකේ කඩා වැටීම නිවැරදි අර්ධ කඩා වැටීමක්ද සම්පූර්ණ කඩා වැටීමක්ද කඩා නොවැටීමක්ද කියලා මෙම පරීක්ෂණයෙන් මනිනවා. නිවැරදි කඩා වැටීමක් නම් කොන්ක්‍රීට් එක ඒකාකාරී ලෙස මිශ්‍ර වී තිබෙනවා. කොන්ක්‍රීට් එකේ ඇති අමුද්‍රව්‍ය නිවැරදි අනුපාතයට මිශ්‍ර වී නැත්නම් අර්ධ කඩා වැටීමකට ලක් වෙනවා. ඒ වගේමයි මිශ්‍රණයේ ජලය වැඩි වුණාම අච්චුව අයින් කරපු සැනින් පූර්ණ කඩා වැටීමකට ලක් වෙනවා. කඩා නොවැටෙන හෝ පූර්ණ කඩා වැටීමක් ඇති කොන්ක්‍රීට් මිශ්‍රණයක් පාවිච්චියට සුදුසු නැහැ. සමහර විට කොන්ක්‍රීට් මිශ්‍රණයක් නිවැරදි ස්ලම්ප් වගේ නැත්නම් කොන්ක්‍රීට් එකකට අවශ්‍ය අමුද්‍රව්‍ය නැවත මිශ්‍ර කර නිවැරදිව සාදාගත යුතුයි. වතුර වැඩි වූ විට වැලි සිමින්ති යෙදීම හා ගැළපෙන ප්‍රමාණයෙන් හැඩයෙන් යුතු විවිධ වර්ගයේ ගල් එකතු කර නිවැරදි අනුපාතයට කොන්ක්‍රීට් එක සකස් කරගත යුතුයි. සාරාංශය. ස්ලම්ප් කේතුවක් භාවිතා කර කොන්ක්‍රීට් එකක වැඩ කිරීමට සුදුසු නිවැරදි මිශ්‍රණය දැන ගැනීමට පරීක්ෂණයක් කළ හැක. නිවැරදි උපදෙස්වලට අනුව අච්චුවට කොන්ක්‍රීට් පිරවිය යුතුයි. ස්ලම්ප් පරීක්ෂාව පිළිබඳව දැනුවත් විය යුතුය. කඩා නොවැටෙන හෝ පූර්ණ කඩා වැටීමක් ඇති කොන්ක්‍රීට් මිශ්‍රණ භාවිතයට සුදුසු නොවේ. වැරදි ස්ලම්ප් එකක් තිබෙන කොන්ක්‍රීට් එකක් අමතර වැලි, ගල් හා සිමෙන්ති නිවැරදි අනුපාතයෙන් එකතු කරමින් නිවැරදිව සකස් කරගත හැක.